ගොඩක් කට්ටිය අමාරුයි කියන ගොඩක් කට්ටිය කරන්න බය පාඩමක්. මොකක්ද? ලස්සන පාඩමක්. ඉලෙක්ට්‍රොනික විද්‍යාව. අද ලස්සන පාඩම ඉලෙක්ට්‍රොනික විද්‍යාවයි. අපි දැන් කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම ගැන. පුතේ මේ පාඩමට අපි 11 වසරේ එන්න කලින් අපි චූටි පන්තිවල අපි කලින් ඉගෙනගත්ත පන්තිවල පොඩි විස්තරයක් ඉගෙනගෙන ඉමු. එතකොට අපිට මේ පාඩම ගින්දර වගේ ඉගෙන ගන්න පුළුවන්. බලන්න. මොකක්ද අපි දැනගන්න ඕනේ? අපි දැනගන්න ඕනේ මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කරන්න කලින් මෙන්න මේ තුන් දෙනා ගැන. සමය දෙක දන්නේ නැහැ. හරි. මම දෙක දන්නේ නැහැ. අපි දැන් ඉගෙන ගමු. ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ මැද කොටස තමයි. අපි දන්නවා විද්‍යුත් සන්නායක. පුතේ මේ සන්නායක කියන්නේ විදුලිය හොඳින් සන්නායනය කරයි. අපි 7 වසරේ තමයි මේක ඉගෙනන්නේ 7 වසරේ වගේ. විද්‍යුතය හොඳින් ගමන් කරන ද්‍රව්‍ය, විද්‍යුතය හොඳින් ගලන ද්‍රව්‍ය අපි කියනවා සන්නායක. එතකොට මේ කවුද? විද්‍යුත් පරිවාරක. මෙයා අපි ඉගෙන ගන්නවා විද්‍යුතය සන්නායනය නොකරන ද්‍රව්‍ය. විද්‍යුතය නොගලන ද්‍රව්‍ය වලට අපි කියනවා විද්‍යුත් පරිවාරක. මොනවද විද්‍යුත් පරිවාරක? පුතේ එතකොට විද්‍යුත් සන්නායක කියද්දි මම මෙතන කතා කරලා තියෙන ආකාර දෙකකට එකක් ලෝහ අනිත් එක මිශ්‍ර ලෝහ. ඔයා දන්නවා අනිවාර්යෙන් දැනගන්නත් ඕනි හැම ලෝහයක්ම විදුලිය සන්නායනය කරනවා කියලා. හැම ලෝහයක්ම විදුලිය සන්නායනය කරනවා. මේ මොනවද? යකඩ, මැග්නීසියම්, රිදී, කොපර්, ආජන්ට. මේ වගේ ඒවා යඳුනා මෙන්න මෙයාලා පුතේ විදුලිය සන්නායනය කරනවා. මෙයාලා විතරක් නෙමෙයි හැම ලෝහයක්ම විදුලිය සන්නායනය කරනවා. නේද? ඊට අමතරව අපි දෙගෙන ගන්න ඕනේ මෙන්න මේ මිශ්‍ර ලෝහ. කවුද? පිත්තල, නික්‍රෝම්, මැංගනීන් වගේ මේ මිශ්‍ර ලෝහත් විදුලිය සන්නායනය කරනවා. එතකොට මේ ලෝහ වලට අමතරව කවුරුත් නැද්ද සර් මේ විදුලිය සන්නායනය කරන්න? තියෙනවා. කවුද? එක්කෙනෙක් ඉන්නවා මතකද? එක අලෝහයක් තියෙනවා පුතේ. එයත් විදුලිය සන්නායනය කරනවා. කවුද? හරි. කාබන් තමයි. කාබන් වල එක බහුරූපී ආකාරයක් තියෙනවා. එයා විදුලිය සන්නායනය කරනවා. හරි. ඊට පස්සේ මේ දෙක දන්නවා ඔයා. පරිවාරක කිව්වොත් ඇස්බෙස්ටෝස් සිවිලින් ගහලා තියෙන්නේ සීට්. වීදුරු, රබර්, ප්ලාස්ටික්, පොලිතීන්, දැව ගන්න පුළුවන්. එතකොට පුතා දැන් අපි ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ විද්‍යුත් අර්ධ සන්නායක. විදුලිය සුළු වශයෙන් සන්නායනය කරයි. හතරවෙනි කාණ්ඩ මුල් ගන්න. හතරවෙනි කාණ්ඩ කියන්නේ කාබන් කාබන් ලයින් එක තමයි. හැබැයි කාබන් ඉන්නේ නැහැ. කාබන් ඉන්නේ නැහැ. මොකද කාබන් විදුලිය සන්නායනය කරනවා. අපි කතා කරන අනිත් කට්ටිය. කවුද සර් ඒ? පුතේ විදුලිය සන්නායනය කරන දෙන්නෙක් ගැන අපි මේ පාඩමේ කතා කරනවා. එක්කෙනෙක් තමයි සිලිකන්. කවුද? සිලිකන්. අනෙක් කෙනා තමයි කවුද? Ge germanium. මෙන්න මේ කට්ටිය තමයි මේ අර්ධ සන්නායක ඉන්න. අපි ගොඩක්ම කතා කරන්නේ මේ සිලිකන් ගැන තමයි සිලබස් එකේ. එතකොට මේ කට්ටිය හතරවෙනි කාණ්ඩේ ඉන්නේ පුතේ. පුතේ හතරවෙනි කාණ්ඩේ කියද්දී ඔයා දන්නවා කාණ්ඩ වලින් කියවෙන්නේ ඒ මූලද්‍රව්‍යයේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානනේ. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානනේ. එතකොට පළවෙනි කාණ්ඩයේ එක්කෙනෙක්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. දෙවෙනි කාණ්ඩයේ එක්කෙනෙක්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. තුන්වෙනි කාණ්ඩයේ එක්කෙනෙක්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. පුතේ එහෙනම් හතරවෙනි කාණ්ඩයේ එක්කෙනෙක්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. හතරවෙනි කාණ්ඩයේ එක්කෙනෙක්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. දැන් අපි කතා කරමු කවුද පිළිගන්න හතර දෙනා. අපිට ඉන්න දෙන්නනේ කියන දෙන්න. අපිට ඉන්නේ කවුද? සිලිකනුයි ජර්මේනියම්. සිලිකන් කීපම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන තියෙනවා 4ක්. මෙන්න 1යි මෙන්න 2යි මෙන්න 3යි මෙන්න 4යි. ඉතින් ඉතින් මලක් මේ පුතේ මේ ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. හරි. තව කෙනෙක් අපි කතා කරමු කවුද? ජර්මේනියම්. Ge. මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 1යි 2යි 3යි 4යි. තේරුණාද?
මේ කට්ටියගේ ආචාර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 4. මොකද මෙයාලා ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. ආය පාරක් අපි සාරාංශ පාරක් දාමු. සන්නායක අපි දන්නවා විදුලි සන්නයන කරයි. පරිවාරක අපි දන්නවා විදුලි සන්නයන නොකරයි. අපි අර්ධ සන්නයන සුලෝසි සන්නයන කරයි. ඒක ඉන්නවා 4 වෙනි කාණ්ඩේ කට්ටියක් කවුද? සිලිකන් ජර්මනියම්. අන්තිම ශක්ති මට්ටමේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද? 4යි. පුතේ හරි. සිලිකන්ගේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන අපි 4ක් තියෙනවා කියවා. එතකොට මෙයාලා සහසංයුජ බන්ධන වලින් බැඳලා ඉන්නේ. මොන වගේද? සහසංයුජ බන්ධන වලින්. සහසංයුජ බන්ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නේ. ඔව්. එක්කෙනෙක්ගේ 4යි තියෙන්නේ. එහෙනම් යාට තව ඉලෙක්ට්‍රෝන 4ක් ඕනේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න. එතකොට මෙන්න මේ විදිහට සිලිකන් එයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගෙන සහසංයුජව බැඳලා ඉන්නේ. මේ බලන්න. මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4 මේ විදිහට තියෙනවා. මෙතනයි. මෙයාගෙත් මෙතන ඉලෙක්ට්‍රෝන 4 තියෙනවා. ඒ වගේම එයා එක්ක ළඟ ඉන්න තව සිලිකන් පරමාණුවක් එක්ක එයා ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන මෙන්න මෙහෙම අෂ්ටකය සම්පූර්ණ කරන් ඉන්නවා පුතේ. එතකොට මේ අෂ්ටකය සම්පූර්ණ කරන් ඉන්නේ මෙයා කෙල්වින් බිඳුවේ කියලා මතක තියාගන්න. කෙල්වින් බිඳුවේ. හරිද? නිරපේක්ෂ ශූන්‍ය කෙල්වින් බිඳුවේ තමයි මෙයා මේ අෂ්ටකය සම්පූර්ණ කරන් ඉන්නේ. අපි මෙන්න මේ අර්ධ සන්නායකය සිලිකන් දැන් ජර්මේනියම් ගත්තත් පුතේ අන්තිමේ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4යිනේ. එයාත් මේ විදියමයි එන්නේ අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ Si සිලිකන් කියලා තියෙන තැනට Ge වෙනවා විතරයි. හරිද? මෙයා ඉන්නේ කෙල්වින් බිඳුවේදී තමයි මෙන්න මෙහෙම ඉන්නේ. හරිද? අපි කෙල්වින් බිඳුවට වඩා වැඩි උෂ්ණත්වයකට ගත්තොත් කීයක් හරි වැඩි උෂ්ණත්වයකට ගත්තොත් මෙන්න මෙයාගේ මේ සහසංයුජව බැඳිලා තියෙන ඉලෙක්ට්‍රෝන තියෙනව නේද? අන්නේ ඉලෙක්ට්‍රෝන මේ බන්ධනයෙන් කැඩිලා අයින් වෙනවා. අනේ මට නම් බෑ මේ බන්ධනේ තව දුරටත් තියන් ඉන්න කියලා. එයා හිටපු තැන හිස් තැනක් තියලා එයා බන්ධනයෙන් ඉවත් වෙලා යනවා. මේ ඉලෙක්ට්‍රෝන කවුද යන්නේ? හරියටම කියන්න බෑ. හැබැයි මේ බන්ධන ඉලෙක්ට්‍රෝන කිහිපයක් සේරම නෙමෙයි කිහිපයක් උෂ්ණත්වය වැඩි වෙද්දී කෙල්වින්ට වඩා වැඩි වෙද්දී කෙල්වින් බිඳුවට වැඩි වෙද්දී මේ බන්ධන බැඳිලා තියෙන ඉලෙක්ට්‍රෝන වලින් කිහිපයක් මේ බන්ධනේ තවදුරටත් තියන් ඉන්න බෑ. මම නම් මේ බන්ධනේ කියලා නිදහස් වෙනවා කියලා එයා නිදහස් වෙනවා. පුතේ එයා නිදහස් වෙච්චාම හැබැයි එයා හිටපු තැන පොඩි අඩුවක් හිස් තැනක් තියෙනවා. අපි බලමු ඒක වෙන්නේ කොහොමද කියලා. හරි පුතේ. දැන් මෙන්න මේ සිලිකන්ම මම ටිකක් ලොකු කරලා ඇන්දේ. මොකද මට හිතුණා මේක වල පැහැදිලි නැද්ද කියලා. හරි මේ කෙල්වින් බිඳුවේ ඉන්නේ මේ බිඳුවට වඩා වැඩි. කෙල්වින් බිඳුවට වඩා වැඩි වුණා. කෙල්වින් බිඳුවට වඩා වැඩි වුණාම එතකොට මෙයා මේ විදිහට සාසංයුජව බැඳලා ඉන්නවා ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන අෂ්ටකය සම්පූර්ණ කරගෙන. හැබැයි කෙල්වින් බිඳුවට වැඩි විච්ච ගමන් මෙන්න මේ බැඳිලා තියෙන බන්ධන වල පුතේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ නැහැ. එයා මං කිව්වා වගේ බන්ධනේ කඩන් යනවා. කොහොමද ඒක වෙන්නේ? මේ බන්ධනයේ තියෙන බන්ධනය දැන් හිතමු මෙන්න මෙතනින් කියලා. මේක හරි පුතේ. ඔයාලට පේනවද? කෙල්වින් බිඳුන වැඩි උෂ්ණත්වයකට ආපුවාම අර බන්ධනවල සාසංයුජව බැඳලා තිබ්බ ඉලෙක්ට්‍රෝනේ
මෙන්න මෙතන කෙනයි මෙන්න මෙතන කෙනා පැනලා තියෙනවා. මම යන්නේ මේ තුන් දෙනා පැනනවා. ඔය ඕනි කෙනෙක් පයින්න පුළුවන්. හරි. පයින් කට්ටිය පයින්නවනේ කොහොමද? පයින්න කට්ටිය කොහොමද පයින්න? හැබැයි එයා පැන්නට මේ පණිද්දී එයා හිටපු තැන මොකද වෙලා තියෙන්නේ? මෙයා හිටපු තැන හිදසක් තියෙනව නේද? අඩුවක්. මේ එයා ඉලෙක්ට්‍රෝන පැන්න ඉලෙක්ට්‍රෝන මේ තියෙන්නේ. මෙන්න පැන්න ඉලෙක්ට්‍රෝන මෙන්න එයා හිටපු තැන. ඒ හිටපු තැන් වල පොඩි අඩුවක් තියෙනවා. පොඩි අඩුවක් නේ. ඒකට අපි කියනවා පුතා කුහරයක්. එයා හිටපු තැන් වලට අපි කියනවා මොකද්ද? කුහරයක් කියලා කියනවා. හරි. අපි බලමු. මෙන්න මෙතන නිදා මේ පැන්න ඉලෙක්ට්‍රෝන ටික දැන් මෙයා මොකද වෙන්නේ? මෙන්න මේ ආපු ඉලෙක්ට්‍රෝන නේ. මෙයා එයාලා මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන අර බන්ධනේ කඩලා කැඩිලා ඉවතට කියපුනේ. බන්ධනේ තදුරට ඉන්න බැගල ඉවත් වුණ ඉලෙක්ට්‍රෝන නේ. දැන් ඒ කට්ටිය බැඳිලා දින්නේ මුතේ කාටවත් බැඳිලා දින්නේ නේද? දැන් කඩේ යද්දිනේ හිතන්න පණ ඉංගලන්තේ ගියා, ඇමරිකාවේ ගියා. අඩුම තරමේ හන්දි කඩේට ගියා, ටවුන් එකට ගියා, කොළඹ ගියා, ගාල්ල ගියා. ඒ නිදාසේ ඉන්න කට්ටියම කාටවත් කියන්න ඕනේද? මං දැන් කොළඹ යනවා, මං දැන් යාපනය යනවා, මං දැන් ටවුන් යනවා. නිදාසේ ඉන්න කට්ටිය කියන්න ඕනේද? ඕනි නෑ. නිදාසේ යන්න පුළුවන්. හැබැයි බන්ධනයකින් බැඳිලා ඉන්න කට්ටිය. එහෙම නිදාසේ යන්න පුළුවන්. බෑ. බන්ධනයකින් බැඳෙන කට්ටියට යන්න බෑ. මොකද එයා බැඳිලා ඉන්නේ. මං ටවුන් යනවා. ඇයි යන්නේ? මං කොළඹ යනවා. ඇයි යන්නේ? අන්නේම යන්න බෑ. එතකොට මෙයාලා නිදාසේ ඉන්න හින්දා පුතේ අපි මෙයාලට කියනවා මොනවද? නිදහස් ඉලෙක්ට්‍රෝන. මෙයාලට කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝන. මෙයාට අපි කියනවා මොනවද? නිදහස් ඉලෙක්ට්‍රෝන. මෙයාට අපි කියන නිදහසේ බන්ධන කැඩලා. එතකොට මෙයාලා නිදහස් විච්චාම එයාලා හිටපු තැන පොඩි කුහරයක් හැදුනා නේද? මේ අඩුවක්. මේ බලන්නකෝ. එයාලා හිටපු තැන මේ මොකද වෙලා තියෙන්නේ? එයාලා හිටපු තැන අඩුවක්, සිදුරක්, කුහරයක්. අන්න ඒවට අපි කියනවා පුතා කුහර. මොනවද කියන්නේ? කුහර. අපිට කියනවා කුහර. හරි. මට කියන්න අපි ඉගෙන ගන්නවා 10 වසරේ වගේ 9 වසරේ ඉගෙන ගන්නවා මේ ඉලෙක්ට්‍රෝන ගැන. පුතේ ඉලෙක්ට්‍රෝන මොන ආරෝපණද? ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණ. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණ. මෙව්වා ඍණ ආරෝපණ. ඉලෙක්ට්‍රෝන. එහෙනම් කුහර කීයද? කුහර ධන ආරෝපණ. කුහර මොනවද? ධන ආරෝපණ. හරි. එතකොට මෙන්න මේ බන්ධනයක මේ සිලිකන් එකක පුතේ සිලිකන් සෙට් එකක කුහර ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි හැම වෙලේම මොකද වෙන්නේ? හැම වෙලේම සමානයි. ඇයි? මේ කුහර වලට තිබ්බ ඉලෙක්ට්‍රෝන ඉවත් උනේ. එහෙනම් කුහර 3ක් තියෙනවා නම් එතන නිදහස් ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන්න ඕනි. මොකද බන්ධනේ කැඩිලා ඉවත් උනේ ඒ 3 දෙනාගෙන්. එහෙනම් කුහර ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි. කුහර ගාන ඉලෙක්ට්‍රෝන ගාන මොකද වෙන්නේ? සමානයි. කුහර තියෙන සංඛ්‍යාවටම සමාන ප්‍රමාණයක් තියෙන පුතේ මොනවද? ඉලෙක්ට්‍රෝන. මොකද කුහර වලින් ඉලෙක්ට්‍රෝන ගෑවිලානේ. තේරුණා? හරි. එතකොට මේ තමයි කෙල්වින් බිඳුව දිහා හොඳට බැඳලා ඉන්නවා මේ. කෙල්වින් බිඳුවදී හොඳට බැඳලා ඉන්නවා. හැබැයි කෙල්වින් බිඳුවට වඩා වැඩි උෂ්ණත්වයකට යද්දී ඒ බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන කිහිපයක් කැඩලා ඉන්නවා. ඒ කැඩලා අයින් වෙන ඉලෙක්ට්‍රෝන අපි කියනවා මෙන්න නැකිලා යකෝ. ඒ ඉලෙක්ට්‍රෝන අපි කියනවා මොනවද? නිදහස් ඉලෙක්ට්‍රෝන. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන ගියපු තැන කුහර කියලා අපි කියනවා.
ඒ කුහර වලට කුහර අපි ධනාරෝපණයි කියන ඉලෙක්ට්‍රෝන නම. මේ නිදහස් ඉලෙක්ට්‍රෝන තව නමක් කියනවා. මොනවද? මුක්ත ඉලෙක්ට්‍රෝන. මුක්ත ඉලෙක්ට්‍රෝන. පුතේ අකුර හරියටම දාන්න මොයන්න වෙන අකුර දාන්න එපා. මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. අපි දැනගන්න ඕනේ ජීවනින්ගේ ඉලෙක්ට්‍රෝන හතර මේ විදිහට තමයි තියෙන්නේ. සිලිකන්ගේ මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මට කියන්න මේකේ ඉන්නේ මොන පරමාණු විතරද මොනවා විතරද ඉන්නේ මේකේ? මේකේ ඉන්නේ සිලිකන් විතරයි. ඔව්. මේකේ ඉන්නේ සිලිකන් විතරමයි. මෙන්න මේකේ ඉන්නේ සිලිකන් විතරමයි. කවුරුත් කලවම් වෙලත් නැහැ. කවුරුත් අතපත ගාලත් නැහැ. කවුරුත් සම්බන්ධ වෙලත් නැහැ. කියන්නේ සිලිකන්ම විතරයි සංසුද්ධ සිලිකන් විතරමයි. සිලිකන් විතරමයි. මේක ගත්තොත් ඉන්නේ ජර්මේනියම් විතරමයි. සම්පූර්ණයෙන්ම ජර්මනියම් විතරමයි. කවුරුත් ඔකේ මැද්දට රිංගලා නැහැ. කවුරුත් ඔකට කලවම් වෙලා නැහැ. පුතේ අන්න ඒ විදිහට සංශුද්ධ සිලිකන් ඉන්නවට අපි වගේම මේ සංශුද්ධ ජර්මේනියම් වෙන කවුරුත් කලවම් වෙලා නැත්තම් අපි ඒවට කියන අර්ධසන්නයකට පිවතුරුයි වගේ නිසග අර්ධසන්නය කියලා කියනවා. මොනවද කියන්නේ? නිසග අර්ධසන්නය. නිසග අර්ධසන්නය. නිසග අර්ධසන්නය කවුරුත් කලවම් වෙලා නැහැ. සිලිකන් නම් සිලිකන් විතරයි. සිලිකන් නම් සිලිකන් විතරයි. ජර්මේනියම් නම් ජර්මේනියම් විතරයි. අන්න ඒවට අපි කියනවා පුතේ නිසංග අර්ධසන්නායක. හැබැයි මේ නිසංග අර්ධසන්නායක දැන් කෙල්වින් බිඳුවේ බැඳිලානේ ඉන්නේ. නේද? විදුලිය සන්නයනය කරන්නේ නැහැ. මොකද නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. හැබැයි මේ අර්ධසන්නායක කෙල්වින් බිඳුවට වැඩි කරන්න උෂ්ණත්වය වැඩි වෙන්න එයාගේ බන්ධන කෙල්ල කැඩෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. ඒතරට අපි ලෝඩේ යන්න ඕනේ අම්මර්සිරි සර්. එතකොට උෂ්ණත්වය වැඩි වෙන්න මෙන්න මේ අර්ධසන්නායක වල බන්ධන කෙල්ල නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා නේද? ඔව්. ඉලෙක්ට්‍රෝන උෂ්ණත්වය වැඩි වෙන්න බන්ධන කැඩිලා නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. ඒ වගේම ඔයාලට තේරුම් යන්නේ දැන් පුතේ සන්නායකයක් ගත්තාම අපි ඉගෙන ගන්නවා ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. නේද? ඔතන තියෙනවා උෂ්ණත්වය. මේ සන්නායකයක් ගත්තොත් උෂ්ණත්වය වැඩි වෙද්දී යාගේ සන්නායකතාව අඩු වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙනවා. නේද? හැබැයි මෙන්න ඩයල් අර්ධ සන්නායක උෂ්ණත්වය වැඩි වෙන්න ප්‍රතිරෝධය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන උෂ්ණත්වය වැඩි වෙන්න සන්නායකතාවය පට්ටනේ සන්නායකතාව වැඩි වෙලා යනවා. හරි. ඒකත් ඔළුවට දාන්න. මේ කවුරුත් කලවම් වෙලා නැහැ කියලා තමයි කියන්නේ නිසග අර්ධ සන්නායක. මොනවද? නිසග අර්ධ සන්නායක. ඒතර උෂ්ණත්වය වැඩි කරන්න ඕනද මේ අර්ධ සන්නායක වල විදුලිය ගමන් කරන්න? නෑ. තව එක ක්‍රමයක් තියෙනවා. අපි යන්නේ දැන් ඒ ක්‍රමයට. හරි. අපි දැන් ඉගෙන ගත්ත අර්ධ සන්නය වෙන්නේ සිලිකන්. ඒතර මෙතන තව යට ඉන්නවා කවුද? ජර්මනි. හරි. කීවෙනි කාණ්ඩෙද පුතා? මේකත් ඉන්නේ 4 වෙනි කාණ්ඩ. කීවෙනි කාණ්ඩෙද? 4 වෙනි කාණ්ඩ. 4 වෙනි කාණ්ඩයේ අවශ්‍ය ශක්තිපට ඉලෙක්ට්‍රෝන 4යි. මෙන්න මේ කාණ්ඩය වල ගන්නවාට කීවෙනි කාණ්ඩ? මේ කාණ්ඩ කීවෙනි කාණ්ඩ? මෙන්න මේ කාණ්ඩ පුතා 3 වෙනි කාණ්ඩේ නේද? මේ 3 වෙනි කාණ්ඩයේ අයගේ අවසාන ශක්ති මට්ටමේ 3. එතකොට මෙයාට වඩා මෙයාගේ ඉලෙක්ට්‍රෝන එකක් අඩුයි. මෙයාට වඩා මෙයාගේ ඉලෙක්ට්‍රෝන එකක් වැඩි. තේරුණා? ඔව්. යම් ඉවරයි. මේකනේ අපි කතා කරපු සිලිකන් නේද? අපි දැන් මෙයාගේ පොඩ්ඩක් වෙනස් කරමු. මෙන්න මේ සිලිකන් එක මම කොපි කරනවා මෙහෙම. ගත්ත සිලිකන් මෙතෙන්. දැන් මෙන්න මේ සිලිකන්ගේ මේ මෙතන තියෙනවනේ මම එක සිලිකන් කෙනෙක් ඉතින් අයින් කරනවා.
සිලිකන් කෙනෙක් මම අයින් කරනවා. බලන්න කොහොමද අයින් කරන්නේ. මෙන්න මෙයා. එයා අයින් වෙද්දී එයා යන්නේ මෙන්න අයින් වෙලා යනවා එයා යන්නේ ඉවත් කරන්න යන්නේ කොහොමද? එයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් අරගෙන තමයි එයා යන්නේ. එයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් අරගෙන. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන තිබ්බ තැන් මොකද වෙන්නේ? මෙන්න හිස් තැන් පිළිලා. එයාගේ ඉලෙක්ට්‍රෝන 4 තිබ්බ තැන්. නේද? මෙයා ඉලෙක්ට්‍රෝන 4ක් අරගෙන ගියා යද්දී එයාගේ ඉලෙක්ට්‍රෝන තිබ්බ තැන් වල මොකද වෙන්නේ? හිස් තැනුත් එක්ක අඩුවක් තියෙනවා. මෙන්න මෙතෙන්ට අර ඔයාලට මතකද තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය අපි කතා කරේ. ඔතනින් එක්කෙනෙක් අපි දාමු. තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මෙන්න මෙහෙම දාමු බලන්න. තුන්වෙනි කාණ්ඩය අපි දාමු කවුද? ඇලුමිනියම්ම දාමු. පේනවද ඒ ලියනවා? ඇලුමිනියම්ම දාපුවාම එයාගේ අවශාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයද? 3යි. අවශාන ශක්ති ඉලෙක්ට්‍රෝන කීයද? 3යි. හැබැයි මෙතන අඩුපාඩු හිස්තැන් තියෙනවා 4ක්. එයාට පුරවන්න පුළුවන් වෙන්නේ හිස්තැන් කීයද? මෙතන එක මෙයා පුරවනවා, මෙතන එක පුරවනවා, මෙතන එක පුරවනවා. හැබැයි එයාට මේක පුරව ගන්න හැකියාවක් නැහැ. දැන් මේකේ මොකද වෙන්නේ පුතේ? මෙන්න මෙතන වැඩි කවුද? කුහරයක්. කුහර මොකද වෙන්නේ? කුහර වැඩි. නේද? කුහරයක් කියන්නේ මොන ආරෝපණයද අපි කිව්වේ? ධනද ඍණද? ධන. එහෙනම් මේකේ වැඩි වෙන්නේ මොන ආරෝපණය? ධන ආරෝපණය. මොකද එකක් නෙමෙයිනේ දැන් අපි දාන්න උතන ඔය මේකට අපි කියනවා මාත්‍රණය කරනවා කියලා. ඒ කියන්නේ අර සංසුද්ධ සිලිකන් නිසත තිබ්බ සිලිකන්ට තුන්වෙනි කාණ්ඩ කෙනෙක් දානවා. හතරවෙනි කාණ්ඩ කෙනෙක් ඉන්න කෙනෙක් තුන්වෙනි කාණ්ඩ කෙනෙක් දානවා. කලවම් වීමක් වෙන්නේ. ඔක අපි කරන්නේ පුතේ මිලියන එකට එකක්. මාත්‍රණය කරනවා කියලා කියන්නේ. දැන් මෙතන එකක් ඉතුරු වෙනවා කුහර වැඩි. එතකොට කුහර වල ආරෝපණය දන්න අපි ඒකට අපි කියනවා මෙයාට පොසිටිව්. මොකක්ද පොසිටිව් කියන්නේ අපි? පොසිටිව් අපි කියන්නේ මෙන්න මෙහෙම හැදෙනවා. අපි ඒකට කියනවා මොකද්ද? පස්වෙනි කාණ්ඩ කෙනෙක් දාමු. දැන් මෙතන එයාගේ යත් ගියපම මොකද වෙන්නේ? මෙයා දාපම මෙයා ඉවරටම එයාගේ තිබ්බ ඉලෙක්ට්‍රෝන 34 එහෙම තියෙනවා. දැන් මේකට මම දානවා පුතේ පස්වෙනි කාණ්ඩ කෙනෙක්. පස්වෙනි කාණ්ඩ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන අන්තිම කවචය කීයක් තියෙනවද? 5ක්. අපි දාමු පුතා කවුද ලස්සන කෙනෙක් අපි දාමු. phosphorus. phosphorus දාපුවාම එයාගේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන. එයා මෙතන අඩුව කරනවා, මෙතන පුරවනවා. හැබැයි තව එකක් මොකද වෙන්නේ? තව එක ඉලෙක්ට්‍රෝනයක් ඉවතට යනවා. නේද? තව එක ඉලෙක්ට්‍රෝනයක් ඉලට යද්දී අපි දන්නවා මෙතන වැඩි වෙලා තියෙන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන වැඩි. මේ ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය මොකක්ද නම? ඉලෙක්ට්‍රෝන ආරෝපණය ඍණ නේද? ඍණ. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් නෙගටිව්. මෙයා කුහර වැඩි මේ එයා ඉංග්‍රීසියෙන් කිව්වොත් P පොසිටිව්. අන්න පුතේ. මෙන්න මේ විදිහට සංශුද්ධ සිලිකන් එකට සංශුද්ධ හතරවෙනි කාණ්ඩ කෙනෙක්ට වෙන කාණ්ඩයක කෙනෙක් කලවම් කරනකොට අපි කියනවා මාත්‍රණය කරනවා. එම මාත්‍රණය කරපුවාම හැදෙනවනේ අලුත් කෙනෙක්. එයාගේ එතකොට රත් කරන්න ඕනිද? එයාව රත් කරන්න ඕනේ නැහැ. මොකද එයාගේ කුහරයක් වැඩි. ඒතර මේ කුහරයට තව ඉලෙක්ට්‍රෝන පයින්නවා. ඒතර ඒ පැනපු තැන කුහරයක් හදන ඒ කුහරයටයි පයින්නවා. ඔය වගේම පැන හැමතැනම යනවා. නිදහස් වෙනවා ඉලෙක්ට්‍රෝන. නිදහසේ චලනය වෙනවා. ඒතර විදුලිය මොකද වෙන්නේ? සන්නායනය කරනවා. විදුලිය සන්නායනය කරනවා. මෙතන පුතා ඉලෙක්ට්‍රෝනයක් වැඩි. නිදහස් ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙනවා?
ඕකත් ඔය ඉලෙක්ට්‍රෝන පෙන නිදහසේ චලනය වෙලා විදුලිය සංවේදනය කරනවා. ඒතර මේකේ අපි මෙහෙම කලවම් කරන ඒවාට අපි කියනවා මොනවද? අලුත් නම. අපි මේවට කියනවා පුතා මොන සංඥාය කියලාද? මේවට කියන්නේ බාහ්‍ය අර්ධ සංඥාය. මොකක්ද කියන්නේ? බාහ්‍ය අර්ධ සංඥාය. මට අපි කියනවා බාහ්‍ය අර්ධ සංඥායක. බාහ්‍ය අර්ධ සංඥාය. මේ බාහ්‍ය අර්ධ සංඥාය කියන්නේ අර සංශුද්ධ කරන තව කෙනෙක් කලවම් කරපුවම හරිද? ඒතර බාහ්‍ය අර්ධ සංඥායකයේ ඉලෙක්ට්‍රෝනයක් වැඩි, ඉලෙක්ට්‍රෝන වැඩි. අපි මිලියන ගණන් නේද ගොඩාරියක් වදින මේක ගොඩාක් නිදහස් ඉලෙක්ට්‍රෝන සෙට් වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන වැඩි ඒවා නෙගටිව් ලෙස ආරෝපණය කියන්නේ මොකද්ද? ඍණ ලෙස ආරෝපණය, ඍණ ලෙස. එහෙනම් අපි ඒවට කියනවා n type. ඒ කියන්නේ n වර්ගයේ අර්ධ සංඥාය. n වර්ගයේ අර්ධ සංඥායක. එතකොට මෙතන තුන්වෙනි කාණ්ඩ කෙනෙක් දැම්මට පස්සේ මොකද වුනේ? වැඩි උනේ මොකද්ද? කුහරයක්. එතකොට වැඩි උනේ මොන ආරෝපණද? ධන ආරෝපණ වැඩි වුණා. ධන ආරෝපණ වැඩි. නේද? කුහර වැඩි නම් මෙයා කියන පොසිටිව් p type. ඒ කියන්නේ p වර්ගයේ අර්ධ සංඥායක. හරි. පුතේ බාහ්‍ය අර්ධ සංඥායක වර්ග දෙකයි. එකක් p වර්ගයේ අර්ධ සංඥායක, අනිත් එක n වර්ගයේ අර්ධ සංඥායක. අය පාර කියමු බාහ්‍ය අර්ධ සංඥායක ආකාර දෙකයි. p වර්ගයේ අර්ධ සංඥායක, n වර්ගයේ අර්ධ සංඥායක. p වර්ගයේ අර්ධ සංඥායක වල මොනවද වැඩි? කුහර වැඩි. p වර්ගයේ කුහර වැඩි. ඒකයි පොසිටිව් කුවේ. කුහර වැඩි පොසිටිව්. n වර්ගයේ අයගේ ඉලෙක්ට්‍රෝන වැඩි. ඒවට අපි කියනවා නෙගටිව්. p type n type. එතකොට මේක සෙට් කරන්න මේක හදන්නද මේ මොන කාණ්ඩේවද? p වර්ගයේ පොසිටිව්. එහෙනම් දාන්න ඕනේ කුහරයක් වැඩියෙන්නේ. එහෙනම් අර හතරවෙනි කාණ්ඩ ඉලෙක්ට්‍රෝන හතරක් තිබ්බ තැනකට කුහරයක් වැඩි කරන්න නම් ඉලෙක්ට්‍රෝන 3යිනේ අපි දාන්න ඕනේ. එහෙනම් දාන්නේ මොනවද? තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් තමයි අපි මේකට කලවම් කරන්න ඕනේ. මාත්‍රණය කරන්න ඕනේ මොන කාණ්ඩේද? තුන්වෙනි කාණ්ඩේ මොන. ඒතර ඉලෙක්ට්‍රෝන 4 තිබ්බ තැනින් සිලිකන් එකක් ගැලවිලා ගියාට පස්සේ ආපු මූලද්‍රව්‍යයේ හිස් තැන් 3ක් ඉලෙක්ට්‍රෝන පුරනවා. එක කුහරයක් හැදෙනවා. කුහර වැඩි. ඒ වගේ පරමාණු ගොඩක් සෙට් වෙද්දි කුහර වැඩි වෙනවා. ඒකට අපි කියනවා ධන මෙන්න යපෝ මැකිලා කමන්නේ නැහැ. p වර්ගයේ අර්ධ සංඥායක. එතකොට අපිට ඕන නම් n වර්ගයේ අර්ධ සංඥායක හදන්න නම් ඉලෙක්ට්‍රෝන වැඩි එකක්. ඉලෙක්ට්‍රෝන වැඩි අර්ධ සංඥායක හදන්න නම් අපි අර සිලිකන් ජර්මනියම්ගේ 4යි තිබ්බේනේ. 4යි ඉලෙක්ට්‍රෝන 4යි එක්කෙනෙක් අයින් කරා හිස් තැන් 4ක් ආවා. ඕක ඉලෙක්ට්‍රෝනයක් වැඩි කරන්න නම් මගේ පුතේ 4ට වැඩි එකයි ඉන්නේ කවුද? 5. එහෙනම් අපි දාන්න ඕනේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. අපි මෙතෙන්ට දාන්න ඕනි පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. එතකොට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් දැම්මම හැදෙන්නේ මොන වර්ගයේද? ඉලෙක්ට්‍රෝනයක් වැඩි. එහෙනම් n වර්ගයේ අර්ධ සංඥායකයක් හැදෙනවා. තුන්වෙනි කාණ්ඩයේ දාපුවම p වර්ගයේ, හතරවෙනි පස්වෙනි කාණ්ඩයේ දාපුවම n වර්ගයේ අර්ධ සංඥායක යනවා. ඉලෙක්ට්‍රෝනයක් වැඩි, ඉලෙක්ට්‍රෝන ආරෝපණ ඍණ, එහෙනම් නෙගටිව්. එහෙනම් අපි කියන n වර්ගයේ අර්ධ සංඥායකයක්. දැන් මේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය කුහරයක් වැඩි. එහෙනම් හතරෙන් එකක් අඩු තුන්වෙනි කාණ්ඩයේ නේද? තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් දැම්ම අපි මාත්‍රණය කරේ. එතකොට කුහරයක් වෙයි. කුහර වැඩි කියන්නේ ධනන කුහරක ආරෝපණය. එහෙනම් පොසිටිව්. එහෙනම් අපි කියනවා p type කියලා. ඒ කියන්නේ p වර්ගයේ අර්ධ සංඥායක. එහෙනම් බාහ්‍ය අර්ධ සංඥායක වර්ග දෙකයි. මොකද්ද? n වර්ගයේ p වර්ගයේ. n වර්ගයේ නම් ඉලෙක්ට්‍රෝන තමා වැඩි. ඉලෙක්ට්‍රෝන 4 වැඩි කරන්න මේ පස්වෙනි කාණ්ඩය. p වර්ගයේ නම් කුහර වැඩි. එහෙනම් කුහරයක් වැඩි කරන්න නම් 4න් එකක් අඩු වෙන්න එපයි. එහෙනම් අපි දාන්නේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. තේරුණාද? අපි
මම හිතනවා මේ ටික තේරුණා කියලා. තව සාරාංශ පාරක් අපි දාමු. හරි පුතේ අර්ධ සන්නායක හැදුනේ මෙයාලගෙන්නේ. මෙන්න මෙයාලගෙන් තමයි අපි මේ කාණ්ඩයෙන් තමයි අර්ධ සන්නායක හැදුවේ. කීවෙනි කාණ්ඩයේද? හතරවෙනි කාණ්ඩයෙන් මේ කාබන් 60. හරිද? සිලිකන් ජර්මේනියම් වගේ. එතකොට අපි p type අර්ධ සන්නායක කියන්නේ p වර්ගයේ p ධන එහෙනම් වැඩි කුහර වැඩි. කුහර වැඩි හතරෙන් එකක් ආඩු කුහර කරන්න අපි දැන් මේ තුන්වෙනි කාණ්ඩය. මෙන්න මෙයාලා ගත්තේ p වර්ගයේ හදන්න දැන් මේ මොකද්ද? තුන්වෙනි කාණ්ඩයේ මූල අපි මොනවද වැඩි? කුහර වැඩි. නේද? කුහර වැඩි. එතකොට අපි හොඳට කල්පනා කරමු අපි n වර්ගයේ ඒ කියන්නේ n නෙගටිව් r ඍණ එන ඉලෙක්ට්‍රෝන වැඩි. අපි දැන් මේ n වර්ගයේ අර්ධ සන්නායක හදන්නේ කීයක්ද? 4ට එකක් වැඩි 5. එහෙනම් අපි දාන්නේ පුතේ මේ පස්වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය ගලක් හදන්න මොනවද? ඉලෙක්ට්‍රෝන වැඩි මොන හතරවෙනි කාණ්ඩේ n type කියන අපි වලට කියනවා ඉලෙක්ට්‍රෝන වැඩි. හදන්නේ මෙන්න මෙයාලා දාලා තමයි n වර්ගයේ අර්ධ සන්නායක හදන්නේ. මෙයාලා දාලා තමයි p වර්ගයේ අර්ධ සන්නායක හදන්නේ. උදේ එතකොට ඉලෙක්ට්‍රෝන වැඩි අපි වට කියනවා බහුතර වාහක. අඩුයි නම් අපි කියනවා අල්පතර වාහක. බහුතර වාහක කියන්නේ වැඩි කට්ටියට, අල්පතර වාහක කියන්නේ අඩු කට්ටියට. එතකොට මෙන්න මෙතන n වර්ගය කියන්නේ ඍණ ආරෝපණයක් සහිතයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි. එහෙනම් එතන වැඩි කට්ටිය බහුතර වාහක, ඉලෙක්ට්‍රෝන තමයි බහුතර වාහක වෙන්නේ. තේරුණාද? එහෙනම් n වර්ගයේ කට්ටියගේ අල්පතර වාහක වෙන්නේ මොනවද? අඩු කට්ටිය කුහර. අඩු කට්ටිය මොනවද? කුහර. තේරුණාද? මෙතෙන්ට ගියොත් p type කට්ටිය අපි දාලා හදමු මේ කට්ටිය. එයාලගේ p පොසිටිව් ධන කියන්නේ කුහර වැඩි. කුහර කියන්නේ පුතා වැඩි නම් බහුතර වාහක මොනවද? p type ලගේ කුහර. අල්පතර වාහක මොනවද? එහෙනම් ඉලෙක්ට්‍රෝන. තේරුණාද? හරි. අපි මේ ටිකම ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මුල් ටික මේ ටික හරි ලේසි. සාරාංශ කරොත් අපි මුලින් ඉඳන් කරපු ටික පුතා මොකද්ද මුලින් ඉඳන් අපි කරේ? අපි මුලින්ම කළා ඉලෙක්ට්‍රෝන නම ගත්තා. සන්නායක, අර්ධ සන්නායක, පරිවාරක කතා කරා මෙන්න මේ විදිහට. ඊට පස්සේ හොඳින් සන්නායක කරන සන්නායක, ගමන් සන්නායක නොකරන ඒවා පරිවාරක, අර්ධ සන්නායක කතා කරා හතරවෙනි කාණ්ඩේ කාබන් ඉන්නේ නැහැ, සිලිකන් ජර්මේනියම්. ඊට පස්සේ අපි කතා කරා කොහොමද මේ සිලිකන් කෙල්වින් බිඳුවේ ඉන්නේ බන්ධන සාසංජ බන්ධන ප්‍රබල සාසංජ බන්ධන වලින් මෙහා ඉන්නවා බන්ධන බැඳිලා. හැබැයි කෙල්වින් බිඳුවට වැඩි විච්ච ගමන් මෙයාගේ මේ කුහරයකින් මේ බන්ධනයකින් ඉලෙක්ට්‍රෝන ගැලිලා යනවා. තවදුරටත් ඉන්න බැරිලා කෙල්වින් බිඳුවට වැඩි වෙද්දී එතකොට ඉලෙක්ට්‍රෝන ගැලිලා ගිය තැන කුහරයක් හැදෙනවා කිව්වා. එතකොට ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ගැලිලා ගිය ඉලෙක්ට්‍රෝන අපි කියන නිදහස් ඉලෙක්ට්‍රෝන කුහර කිව්වා ගැලගේ විස්තැන් වලට කුහර ධන ආරෝපණය කියවා ගැලගේ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි කියවා. හරි. ඊට පස්සේ මේ වගේ වට අපි කියන්නේ කවුරුත් කලවම් වෙලා නැහැ සංසුද්ධයි. අපි වට කියනවා නිසංග අර්ධ සන්නායක. ඊට පස්සේ ඔය නිසක අර්ධ සන්නායක කොට අපි කලවම් වල උෂ්ණත්වය වැඩි කරන්නත් පුළුවන් වුණා. තුන්වෙනි කාණ්ඩේ දාලා කුහරයක් වැඩි කරන්න පුළුවන්. අර හතරෙන් කුහරයක් වැඩි කරන්න පුළුවන්. පස්වෙනි කාණ්ඩේ දාලා ඉලෙක්ට්‍රෝනයක් වැඩි කරන්න පුළුවන් කිව්වා. එහෙම තුන්වෙනි කාණ්ඩේ හරි පස්වෙනි කාණ්ඩේ දාන මට කිව්වා මාත්‍රණය කරනවා කියලා. ඒ මාත්‍රණය කරලා හදන අර්ධ සන්නායකට අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායක. මෙන්න හැදෙන කුහරයක් වැඩි කුහර ධන අයිනම් p වර්ගයේ පොසිටිව් ටයිප් තුන්වෙනි කාණ්ඩයක් දැම්මේ. නෙගටිව් ටයිප් කියන්නේ මෙන්න මේ පස්වෙනි කාණ්ඩේ ඉඳලා ඉලෙක්ට්‍රෝනයක් වැඩි කරා. ඒතර අපි ගුවා ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත නෙගටිව් ටයිප් අර්ධ සන්නායක කියන පස්වෙනි කාණ්ඩය.
අන්තිමට කිව්වා මේ තියෙන අර්ධසන්නගේ සෙට් එක සිලිකන් ජර්මේනියම් p type කරේ කෝරයක් වැඩි කරන්න කෝරයක් වැඩි වුණේ කොහොමද? කෝරයක් වැඩි වුණේ ඉලෙක්ට්‍රෝන 4ක් තිබ්බ සිලිකන් ළඟ ඒක ඉවත් කරලා 3ක් දැම්මා. 3ක් තියෙන කෙනෙක් දැම්මා එක කෝරයක් හදුනා මෙන්න ඒ කට්ටිය. ඊට පස්සේ n type එකේ ඉලෙක්ට්‍රෝනයක් වැඩි නෙගටිව් කියන ඍණ ඒ කට්ටිය දැම්මේ කොහොමද? අරක ඉලෙක්ට්‍රෝන 4ක් එක්කම සිලිකන් ගලවලා 5ක් තියෙන කෙනෙක් දැම්ම හිස් 4 පෙරවුව අරිත් එකාට නිදහස් එක නිදහස් එකේ ඉලෙක්ට්‍රෝන වැඩි අන්න හැදුවා. එතකොට වැඩියෙන් තියෙනවට කිව්වා බහුතර වාහක අඩුවෙන් තියෙනවට කිව්වා අල්පතර වාහක. p type කට්ටියගේ වැඩියෙන් ධන කුහරා වැඩියෙන් තියෙන කුහර එනම් බහුතර වාහක කුහර අල්පතර වාහක ඉලෙක්ට්‍රෝන n type ඍණ නෙගටිව් ඍණ ආයෙනම් ඍණ කියන ඉලෙක්ට්‍රෝන බහුතර වාහක ඊට පස්සේ මොනවද කුහර අල්පතර වාහක දාන්න. මෙතනින් බාහ්‍ය අධසන්නාගේ ඉවරයි පුතා. මං හිතනවා තේරුණා කියලා. උදව්. ඊට පස්සේ අපි ආය දවසක ඉලෙක්ට්‍රෝන විද්‍යාව දෙක කොටසින් අපි හම්බෙමු.